දැන් අපේ අධ්‍යාපනික කතන්දරේ නම් පළවෙනි කාරණාව තමයි ඔය කිය වෙච්ච ඍජු ව්‍යසනය. දෙවෙනි ඉන්ඩිරෙක්ට් මේකෙන් වෙච්ච දෙවෙනි හානිය තමයි මොන අවුරුද්ද විභාග කරන ළමෙක් වුණත් 2026 27 මොකක් වුණත් ඔයාලා අධ්‍යාපනික වැඩවලින් සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඒ කියන්නේ ඔයාලා වැරද්ද නෙමෙයි. හරිද? අධ්‍යාපනික වැඩවලින් සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඒ කියන්නේ කිසිම විදිහකින් ඔයා වැඩ කරගෙන ආපු රිද්ම් එක දවසකට පැය ගාණක් වැඩ කරා නම් ඒක දැනට මම කියන්නේ වැඩ කරගෙන හිටපු ළමයි. පැය ගාණක් වැඩ කරගෙන හිටියා නම් ඒක සම්පූර්ණයෙන් කැඩුනා. හරි ඊට පස්සේ අලුතෙන් දැන් මේ ෂයි එක අලුතෙන් පටන් ගන්නවද නැද්ද මම මේකේ මාර ගේමක් ගහනවා කියලා හෙන ගැම්මකින් හිටපු ළමයින්ගේ ගැම්ම කුඩු වෙලා ගියා. ඒ කියන්නේ මේක දැන් කොහොමද කරන්නේ මොකක්වත් නියන් සම්පූර්ණයෙන්ම නැහැ. අධ්‍යාපනික මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒක තමයි මේකෙන් වෙච්ච ඉන්ඩිරෙක්ට් හානිය. ඒ කියන්නේ මම හිතනවා මේකෙන් සිද්ධ වෙච්ච ඍජු හානියට පස්සේ දෙවෙනියට ලොකටම හානියක් වුණේ 2026 ලෙවල් කරන ළමයින්ට. 2026 ලෙවල් කරන ළමයින්ගේ තියෙන අධ්‍යාපනික මානසිකත්ව සම්පූර්ණයෙන් කුඩු වෙලාම ගියා. අන්න ඒක සාමාන්‍ය තත්ත්වයට ගන්න තමයි මේ මීටින් එක කරන්නේ. හරිද? එතකොට 2026 ළමයින්ගේ අධ්‍යාපනික මානසිකත්ව අධ්‍යාපනික වැඩ කටයුතු වල සෑහෙන්න මේ වෙලා ගියා. මීට කලින් මේක වුණා. ඔයාලා සමහරවිට දන්නවා 2020 දී. 2020 දිත් මේ විදිහටම කොවිඩ් ආපු වෙලා 2021 22 වෙනකොට ළමයින්ට ඒක පුරුදුයි. 2020 කොවිඩ් ආපු වෙලාවේ ළමයින්ගේ කොවිඩ් අවුරුද්ද තිබිච්ච විභාගය කියන්නේ 2020 ලෙවල් කියන එකෙදිත් මේක මේ විදිහම වුණා. අන්තිම විභාගයට සැලකිය යුතු පොඩි කාලයක් තිබුණේ. ඒ තිබෙන වෙලාවේ මේ විදිහට අධ්‍යාපනික මානසිකත්ව ඔක්කොම කඩලා ගිහලා රිවිෂන් ළමයි වැඩ කරන්නේ නැතුව ෆස්ට් ෂයි ළමයි වැඩ කරන්නේ නැතුව එහෙම වුණා. එහෙම වෙච්ච අවුරුද්දක මාර විදිහට ලංකාවේ රිසල්ට්ස් අවුල් වුණා. හැබැයි එක දෙයක් මම මේ කියන්නේ මේ වෙච්ච දේවල් වලින් වාසියක් ගන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ ඇත්ත කතන්දරේ. ඒ අවුරුදු වලදී මාර අඩු රිසල්ට්ස් වලින් ඉන්ජිනියරින් මෙඩිසින් ගියා. 2020 හොයලා බලන්න මාර අඩු රිසල්ට්ස් වලින් ඉන්ජිනියරින් මෙඩිසින් නිදන් ගිහිල්ලා තියෙනවා. BBC ගම්පහ දිස්ත්‍රික්කෙන් ගිහින් තියෙනවා BBC වලින් මේ ඉන්ජිනියරින්. හරි. එතකොට ඒ නිසා මේ 2020 අවුරුද්ද හොයලා බලන්න අර එහෙම තැනක් එහෙම එකක් ආවට පස්සේ ළමයි වැඩ කරන්නේ නැහැ. ළමයි වැඩ කරන්නේ අධ්‍යාපනික මානසිකත්ව වලින් අවුල් ගිහිල්ලා වැඩ අවුල් වෙලා ආයෙසරයක් විභාගේ කරන්න එන්නෙම විභාගන මාසයක් දෙකක් තියලා ඒ ඇවිල්ලා ෆුල් ඩම් එක දාලා වැඩ කරාට හොඳ රිසල්ට් එකක් දාන්න බෑ. බැරි නිසා එක්ක විභාග ස්කිප් කරනවා නැත්නම් ඔහෙල් වල දානවා ෆේල් වෙන්න ඔහොම වෙනවා. ඉතින් අර ඒ වගේ අවුරුද්දක හැංගිච්ච දෙයක් තියෙනවා. සමහරලාට තමන් ගන්නේ එච්චර හොඳ රිසල්ට් එකක් නොවුනොත් ඊටාම හොඳ කෝස් එකක් එනවා. එහෙම අවුරුදු තියෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ ඉන්ඩිරෙක්ට් හානිය ගැන මේකෙන් අපිට වෙලා තියෙනවා. ඉන්ඩිරෙක්ට් හානිය. හරිද? එතකොට මේ දැන් කියන්නේ ඊළඟ දේ තමයි දැන් අපි මේ වැඩේ කතා කරගෙන යද්දි දැන් ඕක තමයි වෙලා තියෙන ඉන්ඩිරෙක්ට් හානිය. දැන් ඔයාලගේ මානසිකත්ව මොකක් හරි එහෙම අවුල් වෙලා තියෙනවා. ඔහොම කතන්දරයක්. හරි. ඉතින් මේක එක අතකට මේක රිවිෂන් ආරම්භයත් එක්කත් ගන්න ස්පෙෂල් මීටින් එකකින් හින්දා ප්‍රධාන කාරණාව තමයි කලින්ම ගොඩක් ළමයි හිත ඉන්නවා. දැන් මේ වෙලාවේ මේ මීටින් එක බලන ගොඩක් ළමයි කියනවා මේ තව ෂයි එකක් කරනවද? තව ෂයි එකක් කරනවද නැද්ද කියලා හිතේ ඉන්නවා. එතකොට පළවෙනි දේ තමයි මේ පාර තමයි පහුගිය එදා මෙදාතුරු ඉතිහාසයේ ෂයි දෙකක් අතර දෙන අඩුම වෙලාව තියෙන්නේ. හරි. මාස 8කුත් නැහැනේ හරියටම ගත්තොත් දැන් අද ඉඳන් ගත්තොත් මාස 8කුත් නැහැ. අද දෙසැම්බර් 10 ඉඳන් අගෝස්තු 10 මාස 8යිනේ තියෙන්නේ. ඒතර මාස එදා මෙදාතුරු ඉතිහාසයේ තියෙන අඩුම වෙලාව. මේ ලංකාවේ මිනිස්සෙක්ට ෂයි එකක් තරම් වටින වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැත රජයෙන් කියලා නිකන් කියලා. ෂයි එකක් කියන්නේ රත්තරන් වටින දෙයක්. හරි. මාස 8යි. ඔය මාසාට කාටර හිතනවා නම් මම කියන්නේ කාටර හිතනවා නම් තමන් කලින් ෂයි එකේ ඇත්තටම හොඳට කරේ නැහැ. තමන්ගේ කලින් ෂයි එකේ තමන්ට උපරිමය දෙන්න බැරි වුණා. මම මගේ උපරිමය ගිය ෂයි එකේ කරේ නැහැ කියලා හිතන ඕනම ළමෙක් කවදාවත් මේ ෂයි එක නොකර ඉන්න එපා. පට්ට අපරාදේ. මාස 8යි. ඔයාලා ගොඩක් පොඩි වියදමක් යන්නේ. ඔයාලට එක සබ්ජෙක්ට් එකකට සරල රුපියල් 25000ක් 28000ක් වගේ තමයි යන්නේ. සම්පූර්ණ වියදම් කරලා ගියත් සල්ලි නැති ළමයින්ට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක් හදලා දෙනවා. ඒක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. වියදම් කරලා ගියත් 28000ක් වගේ යන්නේ. මාස 8ක කාලයක් වගේ තමයි යන්නේ. ඔය මාස 8 ඔය ගියපු 28000 ගැන එක සබ්ජෙක්ට් එකට ඔය ගියපු 28000 ගැන 28000ක් ගැන අද ගිහිල්ලා දෙන්නෙක්ට මේ අර හොඳ හොටෙල් එකකින් මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක්ගේ පවුලවල හණ්ඩක් බෑ 28000න් එක වෙලක් හණ්ඩක් බෑ හොඳ හොටෙල් එකකින් කොළඹ පැත්තේ. හරි. එතකොට අර එහෙම වෙලාවක් මේක. ඒ නිසා කවදාවත් මේ chance එක මිස් කරන්න එපා. මොනවා කරත් ෂයි එකක් කරනවාද නැද්ද කියලා වැට උඩින්න මිනිස්සු. මොකද ඔයා හිතන්න හැම වෙලාවෙම ඔයාට අවුරුදු 31ක් විතර වෙද්දි තව අවුරුදු 10ක් විතර යද්දී ඒ වෙලාවේදී ඔයා 2025 රිසල්ට් එකෙන් කැම්පස් ගියා නම් මොකද වෙන්නේ? 26 රිසල්ට් එකෙන් කැම්පස් ගියා නම් මොකද වෙන්නේ කියලා හිතන්න ඔයා 25 රිසල්ට් එකෙන් ඔයා යනවා කියලා බයෝ කරලා ඔයා ගුරුවරයෙක් වෙනවා කියන මම කියන ගුරුවරයෙක් කියන වෘත්තිය මාරම හොඳ වෘත්තියක්. නමුත් ලංකාවේ තියෙන තත්ත්වය ගැන මම කතා කරන්නම්කෝ. එතකොට 25 A level කරලා ඔයාට ගිහිල්ලා ඔයා කැම්පස් එකේ සාමාන්‍ය කෝස් එකකට ගිහිල්ලා ඔයා ටීචර් කෙනෙක් වෙනවා. මම ටීචර් කෙනෙක් වෙනවා කියන්නේ නරකයි කියලා කියනවා නෙමෙයි. ඊටාම හොඳයි මම මේ කියන්නේ ලංකාවේ තියෙන තත්ත්වෙ මත.
ඊට පස්සේ එහෙම නැත්තම් ඔයා දැන් නැත්තම් ඔය හිතන නර්ස් කෙනෙක් කරනවා. නර්ස් කෙනෙක් කියන්නේ මාර ගෞරවනීය වෘත්තියන්නේ. ඒත් ලංකාවේ තියෙන විදිහට මම මේ කියන්නේ. එතකොට ඔයා 2025 රිසල්ට් එකෙන් ඔයා නර්ස් කෙනෙක් කරනවා. නැත්තම් ටීචර් කෙනෙක් කරනවා. නැත්තම් පොඩි කෝස් එකක් කරනවා. මොකක් පොඩි කියන්නේ පොඩි නැහැ. ඉතින් අර මොකක් හරි ලංකාවේ මැනෙන විදිහ වැරදීනේ. ඒ විදිහට එනවා එකක්. ඊට පස්සේ එහෙම නැත්තම් ඔයා 26 ගිහින් ඉංජිනේර කෙනෙක් කරනවා. නැත්තම් ඔයා ડોක්ටර් කෙනෙක් වෙනවා. ඒ ગેප් එක ඔයාට අවුරුදු 10කින් හිතන විදිහ ගැන ඔයා හිතලා බලන්න. නැත්තම් අවුරුදු 10කින් ඔයා හිතලා බලද්දී ඔයාට තේරෙයි අපෝ මේ මාස 8 මහන්සි වුණා නම් අපරාධනේ කියලා. ඒ කියන්නේ දැන් ඔයා හිතනවා අවුරුදු 31ක් වෙන නර්ස් කෙනෙක්. ඔයාට හිතනවනේ මේ මම ડોක්ටර් කියන්න ඕනේ මම මේ වැඩ කරන්න ඕනේ කියන මම ගෞරව කියන මට වඩා උඩ පොසිෂන් එකේ ඉන්න මිනිස්සයා ලංකාවේ විදිහට නැතත් කියනවා උඩ පොසිෂන් එකේ ඉන්න මිනිස්සයා මට ඒ මිනිස්සයා වෙන්න තිබ්බනේ තව මාස 8ක් මහන්සි වුණා නම් කියලා ඔයාට හිතන කාලයක් එනවා. ඒ නිසා කවදාවත් ෂයි එකක් කියන්නේ ෂයි ඔයා කලින් ෂයි එකේ තමන්ගේ උපරිමය දුන්නේ නැහැ කියලා හිතනවා නම් ෂයි එකක් නොකර ඉන්න එපා. විශේෂයෙන්ම මේ වගේ අවුරුද්දක මොකද මේ අවුරුද්දේ මාස 8යි මාස 8 කියන්නේ පට්ටම පොඩි කාලයක්, ඉතාම කුඩා කාලයක්. ඔය කාලේ කවදාවත් අපරාධය වෙන්නේ නැත. එදා මෙදා තුර ඉතිහාසයේ තියෙන මෑත කාලින ඉතිහාසයේ තියෙන අත්‍තරම පොඩිම ગેප් එක මේ තියෙන ෂයි දෙකක් අතර. ඔයාලට ගැම්මක් දීලා වැඩ කරොත් මාර මහන්සිලා වැඩ කරොත් ඔයාලට ඊසි යන්න පුළුවන්. කැම්ප් ඉතාම හොඳ කෝස් එකක් යන්න පුළුවන් අවුරුද්දක් මේක. මොකද බහුතරයක් ළමයි මේක වැඩ කරන්නේ නැහැ මේ ෂයි එකේ අත්‍තරම. ගොඩක් ළමයි 2026ට වැඩ කරන්නේ නැහැ. බලන්නකො මම කිව්වේ බුරුදු ගේම හිතන්න 2026 කිට්ටුවේදී හිතලා බලන්න. මම මේ කියන්නේ බුරුදු කියලා. ගොඩක් ළමයි මේ වගේ සිටුේෂන් එකකදී ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැත. 2020 තමයි මේකට තියෙන හොඳම ලාගම උදාහරණය. ඒ නිසා මහන්සි වෙලා කරොත් කවදාවත් අපතේ යන්නේ නැති කාලයක් මේ එන්නේ ඉදිරි කාලේ. හරි ඒ නිසා ෂයි එකක් කරන්න දැන් මෙතන ෆ්‍රෙෂ් අය ළමයි ඉන්නවා නැත්නම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි ඉන්නවා. ඒතර සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ ෂයි එකක් නම් අපරාධ වෙන්නේ නැහැ මේ වෙලාවේ කවදාවත්. හරිද මේ වෙලාවේ තමන්ගේ උපරිමය කරේ නැත්තම් තමන්ගේ උපරිමය කරේ නැහැ කියලා මට හිතෙනවා. තමන්ට හිතෙනවා නම් තමන් කලින් ෂයි එකේ තමන්ගේ ඇත්තටම උපරිම කැපකිරීම දුන්නා කියලා එතකොට කමන්නේ නැහැ ඇත්තටම. තමන්ට හිතෙනවා නම් තමන්ගේ 100% දුන්නා. ඉතින් මට නාස්ති වෙච්ච කාලයක් නැහැ. මම ෆෝන් එකේ හිටපු කාලයක් නැහැ. මං බොරුවට කාලේ නාස්ති කරේ නැහැ. මම වැඩ කරා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් තව ෂයි එකක් කරන්න නැති වෙන්න තීරණය කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට හිතෙනවා නම් ඔයා කරේ නැහැ කියලා ඇත්තටම ෂයි එකක් කරන්න වටිනවා. හරි හේතුව අර කරනවා. හරි ඉතින් මේ මාස 8ක වැඩේ ගැන කතා කරද්දී මාස 8කින් මේ වැඩේ කරද්දී මාස 8ක කාලයක් ඇතුළත මාර ලොකු වැඩක් කරන්න තියෙනවා. ඉතින් මාර ලොකු වැඩක් කරන්න කලින් තමන්ව දැන් ඉන්න තැන මැනලා තමන් කොහොමද ඒකට එන්ට වෙන්නේ මොකද්ද කියන ගැන හරි සැලැස්මක් ඇතුව මේ වැඩේ කරන්න වෙනවා. දැන් මම මේ බෝඩ් එක විස්තර කරන්න යන්නේ නැහැ. මම නිකන් මෙහෙම ෂොට් එකක් පෙන්නන්නම් ඊට පස්සේ මම කියන්නම් විස්තරේ. බලන්න මේ සැලැස්මවල් කොච්චර ප්‍රබලව හදන්න වෙනවද කියලා මේ වගේ කාලෙකදී. හරි. නිකන් මම පෙන්නන්නම් මේ තියෙන කාරණා මොකද්ද කියලා මම කියන්නම්. හරි. එතකොට මේ දැන් මාස 8යි නේ තියෙන්නේ. මාස 8යි කියන්නේ මීට මාස 8ක් පිටිපස්සට වගේ ගියොත් එහෙම ඔයාලට මතක් වෙන අවුරුදු කාලේ. හරි. දැන් දෙසැම්බර්නේ. දෙසැම්බර් වලින් 8ක් පිටිපස්සට ගියොත් එහෙම අප්‍රේල්. අප්‍රේල් ඉඳන් අද වෙනකන් ඔයාලට හෙන කාලයක් කියලා හිතනවාද කියලා මම අවංකව අහන්නේ. ඔයාලට හිතනවාද අප්‍රේල් ඉඳන් අද වෙනකන් ගෙවිච්ච කාලේ මාර කාලයක් කියලා? මේ අවුරුදු කාලේ මේ පහුගිය අවුරුදු කාලේ අද අතර ඔයාලට හිතනවාද ලොකු කාලයක් තිබ්බා කියලා? මට නම් හිතෙන්නේ පට්ටම පොඩි කාලයක් තිබ්බේ. පහුවෙච්ච අවුරුද්දයි අදයි අතර මොනවද තිබුණේ? ඉතින් මොකුත් තිබුණේ නැහැ වගේ. පහුගිය අවුරුද්දයි අදයි අතර පට්ටම පොඩි කාලයක් තිබුණේ. හරි. පට්ටම පොඩි කාලයක් තිබුණේ මේකයි අතර. ඉතින් හිතන්න මේ ගියපු වෙලාව හිතා ගන්න බෑ. හරි. ඒ නිසා මේ අද ඊයේ වගේ හරි. අද ඊයේ වගේ මේ පහුවෙච්ච අවුරුද්ද. ඒ වගේ කාලයක් තමයි වල විභාගයට තව තියෙන්නේ. හරි. ඒ වගේ කාලයක් වල විභාගයට තව තියෙන්නේ. ඒ නිසා මේ මාර පොඩි කාලයක් විභාගයට තියෙන නිසා හරියට තිතට සැලසුම් කරලා සියල්ල වැඩ කළ යුතුයි. මහන්සි විය යුතුයි. ආ ෆස්ට් ෂයි වෙන්න පුළුවන්, සෙකන්ඩ් ෂයි වෙන්න පුළුවන්, තර්ඩ් ෂයි වෙන්න පුළුවන්. මොකක් හරි මේ ෂයි එකේ මේක ගොඩ දාන්න නම් ඔයා කලින්ම පළවෙනි කාරණාව මේ වෙලාවින ඔයා වෙන මිනිස්සෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කෙලින්ම ඔයාගේ ඩෙන්ටිටි එකේම ගිනම් වෙනස් කරගෙන මේ ෂයි එකෙන් මම වැඩේ ඉවර කරනවා කියන එක ඉන්න ඕනේ. ආයි තව ෂයි එකක් කරන්න පුළුවන්ද කියනකො මේ වෙන මිනිස්සුන්ගේ දේවල් වලට හිතන්න බහුතරයක් ලංකාවේ ඉන්නේ මධ්‍යම පාන්තිකයෝ. මේ වගේ සිද්ධි වලින් බඩු මිල සමහරලාට වැඩි වෙනවා. හරි. නැත්තම් සමහර මිනිස්සුගේ ගෙවල් ගඩිලා ඒ ගෙවල් හදන අම්මලා තාත්තලා ඉන්නේ පට්ට ප්‍රෙෂර් එකක. ඒගොල්ලෝ ගානට ඒගොල්ලෝ ආදායමට වියදම් බැලන්ස් කරන් ඉන්නේ. ගොඩක් කට්ටිය. තමන්ගේ පවුලේ ආදායම 50000 වුණත් ලක්ෂ 2කමාර වුණත් ගොඩක් වෙලාවට තමන්ගේ ආදායමට වියදම් බැලන්ස් වෙන්න හැදිලා තියෙන මිනිස්සුන්ගේ. එතකොට මේ වගේ සිද්ධියක් වෙච්ච ගමන් ඒ අම්මලා තාත්තලාම හරි අපහසුතාවයකටපත් වෙනවා. තමන්ට බඩි මාසෙ පවුලේ ආදායම ලක්ෂ 2කමාරක් 3ක් වුණත් 4ක් 5ක් වුණත් ඒ මිනිස්සු අපහසුතාවයකටපත් වෙනවා. මොකද තමන්ගේ වියදමට හරියට ආදායම හදාගෙන තියෙන්නේ. ආදායම වියදම බැලන්ස් කරගෙන තියෙන්නේ. එතකොට මේ වගේ සිද්ධියකින් බඩු මිල වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ අම්මලා තාත්තලා අපහසුතාවයකට නැති. එහෙම වෙලාවකදී ඔයා තව ෂයි එකක් කරන්න, ඒ කියන්නේ තවත් පස්සේ කාලෙක ආයි කරදර කරන්න බෑ. ඔයා මේ පාර කරන්න ඕනේ මේක හරියට. ෆස්ට් ෂයි ළමෙක් කරේ, සෙකන්ඩ් ෂයි ළමෙක් කරේ, තර්ඩ් ෂයි ළමෙක් මේ පාර හරියට කරන්න ඕනේ. මේ පාර හරියට කරන්න ඕනේ. හරි. ඒ නිසා වෙන මොකුත් නෙමෙයි මාස 8යි කියන්නේ
ඉතාම කුඩා කාලයක් මේ ඉතාම කුඩා කාලේ හරියට මහන්සි වෙලා මේක කරන්න. ඉතාම කුඩා කාලේ මහන්සි වෙලා කරන්න. පොඩිම කාලයන්නේ වැඩි පොඩි වෙන තරමට කරන්න ලේසි. හරි. ඒ කියන්නේ ඔය හිතන කාලෙක පොඩි වෙන තරමට කරන්න ලේසි. කාලේ ගොඩක් දී තමයි ඔය එක එක පිස්සු කෙලින්න යන්නේ. එක එක තමන්ට අර තමන් මෝඩ වැඩ වලට යොමු වෙන්නේ කාලේ ගොඩක් තියදී. මේක ඇවිල්ලා මේ ප්ලෑන් වල හැටියට අවුරුදු නිවාඩුව දෙන්නත් බෑ. හරි. මම ප්ලෑන් එක කියන්නම්. අවුරුදු නිවාඩුව සතියක් දෙන්න බෑ මේ ප්ලෑන් එක හැටියට. එතකොට ඒ නිසා මාර මහන්සිලා කරන්න යන මේ වැඩේ. එතකොට මේ මාර මහන්සිලා කරන වැඩේට තමන් කලින්ම තමන්ගේ මානසිකත්වය හදාගන්න ඕනේ. තමන් මේ පාර හරියට මේක ඉතාම හොඳින් කරනවා. තමන් කලින්ම අද දවසේම කල්පනා කරලා බලන්න ඕනේ. දැන් යම් කාලයක් පහ වුණා එක්ක ෂයි එකක් ඉවරුණා නැත්නම් ෆස්ට් ෂයි නම් යම් කාලයක් ඉවරුණා. මේ කාලවල තමන්ගෙන් සිද්ධ වෙච්ච වැරදි ආයි වෙන්න බෑ. වැරදි ලිස්ට් එකක් ලියාගෙන තියාගන්න. මොකද ගොඩක් ළමයි ඔය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඊගේ යනකොට කරන එකම වැරදි සෙට් එකක්. එක්ක යාළුවෝ හින්දා කියලා වෙනවා. නැත්නම් ෆෝන් එක හින්දා කියලා නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ගිහින් කියලා නැත්නම් ඔන්ලයින් ගේම් ගහන්න ගිහිල්ලා කියලා වෙනවා. හරි එකම වැරදි සෙට් එකක් කරන්නේ. ඉතින් ඔක අලුත් දෙයක් නෑ. එකම වැරදි සෙට් එකක් තියෙන්නේ. ඔය තමන් කරපු වැරදි ටික තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් වෙන මිනිස්සෙක් වෙලා එක ගැම්මකින් වැඩ කරන්න පටන් ගන්න වැඩ කරන්න පුළුවන්. මේ පාර විශේෂ වාසියක් තියෙනවා. හේතුව මම කලින් කිව්වා වගේ 2020 වගේ තමයි මේ පාර බහුතරයක් අධ්‍යාපනික මූඩ් වල නෑ. හරි අධ්‍යාපනික මානසිකත්වය ගොඩක් කට්ටිය නෑ. ඒ අධ්‍යාපනික මානසිකත්වය ගොඩක් කට්ටිය නැති වෙලාවට ඔයාලට වැඩ කියන්නේ ඔයාට ටක් ගාලා රෑන්ක් වෙන්න මාර ලේසියි. මං කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. අපිට සතුටු වෙන්න බෑ. අනිත් මිනිස්සු අධ්‍යාපනික මානසිකත්වයෙන් හොඳ වැඩේ අපි වැඩ කරනවා. එහෙම නෙමෙයි. නමුත් ඇත්ත කතන්දරේ ඒකයි. ඇත්ත කතන්දරේ ඒකයි. බහුතරයක් අධ්‍යාපනික මානසිකත්වය නැහැ. ඒගොල්ලෝ වැඩේට එන්නෙම තව එක්ක රිසල්ට් ආවට පස්සේ මොනවා කරන්නද මේ පාර? රිසල්ට් එන්නත් තව මාස 3-4ක් යයි. ඔය මාස 3-4 ඉවරනට පස්සේ තව මොනවා කරන්නද? මාස 3යි තියෙන්නේ බෑ විතරට. රිසල්ට් ආවට පස්සේ අර ගිය පාර වලගේ රැපිඩ් රිවිෂන් අරාමලා දාගෙන කරන්න මාර අමාරුයි. හරි. ගොඩක් ගුරුවරු දැනන්න මේක කරන්න නැහැ කියලා කරන්න මාර අමාරුයි ඇත්තටම. කරන්න මාර අමාරුයි. ඒ නිසා මේ පාර පට්ටම පොඩි කාලයක් තියෙන්නේ. ෂයි දෙකක් අතර තියෙන එක ගොඩක් වෙලාවට මේ ෂයි දෙකෙන්ම කැම්පස් යන කට්ටිය එක සෙමෙස්ටර් එකක් වෙනස් වෙයි ඕනනම් කැම්පස් එකේදී. ඒ කියන්නේ අවුරුදු භාගයක් මාස 6ක ගැප් එකක් කැම්පස් බැච් දෙකක් අතර තියෙයි. කැම්පස් බැච් දෙකක් අතර මාස 6ක ගැප් එකක් තියෙයි ඕනනම් මේ 25 නෙවෙයි 26 නෙවෙයි A level වලින් කැම්පස් එකට යන දෙගොල්ලෝ අතර. හරි. ඒ නිසා මහන්සි වෙන්න මේ වැඩේට. මහන්සි වෙන්න හරියට තීරණය කරන්න තමන් හරියට කරනවා නම් කොහොමද කරන්නේ? කලින් වෙච්ච වැරදි වෙන්න බෑ. කලින් වෙච්ච වැරදි තමයි ලියන්න ඕනේ. ලියලා හරි මානසිකත්වයට වෙලා මහන්සිලා වැඩ කරනවා. හැබැයි කාලේ පොඩි හින්දා ලේසි තමන්ට ට්‍රැක් පයින් වෙලාවක් නැහැ. එක දිගට වැඩේ කරන්න යන්න තියෙන්නේ ට්‍රැක් පයින් නැති වෙන්නයි ප්ලෑන් එක හදලා තියෙන්නේත්. ප්ලෑන් එක හදලා තියෙන්නේ ට්‍රැක් පයින් නැති වෙන්න. හරිද?